මම අභාවයටපත් වෙලායි නැත්නම් ඒ වචනේම ගන්නවා නම් ජීවිතාක්ෂයටපත් වෙලායි කියලා මම උපන් වර්ෂයයි මේ වර්ෂයේ වර්ෂ දෙක දාලා තිබුණා. Bike X55 Premium Performance Reimagined for all. ඔබතුමාට දීර්ඝාසි පතනවා. මොකද මේ වසර 50කට වැඩි කාලයක් දේශපාලනයේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටියා. ඇත්තටම අද උදෑසන සිට මොකද හිතෙන්නේ ඔබතුමාට? ඔව් මට ආරංචි වුණා ටෙලිෆෝන් ඇමතින් මගෙන් මම අභාවයටපත් වෙලායි නැත්නම් ඒ වචනේම ගන්නවා නම් ජීවිතාක්ෂයටපත් වෙලායි කියලා මම උපන් වර්ෂයයි මේ වර්ෂයේ වර්ෂ දෙක දාලා තිබුණා. මට නම් පාටම මගේ ප්‍රතිචාරය වුණේ එක්තරා විදියකට හාස්‍යයකින් රස විඳීම. ඊළඟට මම ටිකක් හොයලා බලනකොට මේක ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව එහෙම නැත්නම් ජාතික ජන බලවේගයට විරුද්ධව ඊර්ෂ්‍යා කරන පුද්ගලයෙක් විසින් මේ පෝස්ටිං එක දාපු බව මට තේරුණා. මොකද ඒක උඩින් දාලා තියුණා ජාතික ජන බලවේගය කියලා. ඉතින් ජාතික ජන බලවේගයෙන් මේක QI කියලා කියන්න උවමනා වුණේ ජාතික ජන බලවේගයට විරුද්ධකාරයෙක් කියලා මම නිගමනය කළා. මම මගේ නිගමනයන් කළා තියෙනවා. මම ගියේ නෑ හොයන්න කවුද මේ කියලා. කවුරු වුණත් මට කමක් නැහැ. මේ කාරණය සමහරු කියනවා බොහොම තමන්ගේ ආයුෂ දීර්ඝ වීමට හේතු වෙනවායි කියලා. ඒ ඇත්ත නැත්ත කුමක් වුණත් මම යම් හාස්‍යමය රසයක් වින්දා. මොකද හිතෙන්නේ දේශපාලනය ගැන? දේශපාලනයෙන් අපි ඉවත් වෙන්නේ නැහැ අපේ මරණය එනතුරු. මට මන්ත්‍රී ධූරයකට තරම් කරන්න ආයමත් ශක්තිය මදි. ඒ නිසා මම නැවත මැතිවරණයක ඉදිරිපත් වීමක් නැහැ. ගිය මැතිවරණෙත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මගේ දේශපාලන මතවාදය, වාමාංශික වාදය, මගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මේවා ඉදිරියට ගෙන යාමටත් වාමාංශික එක්සත් බලයක් මේ රටේ ගොඩනැගීමටත් එමගින් දක්ෂිණාංශයෙන් හා ප්‍රතිගාමීන්ගෙන් එන සියලු ප්‍රහාරයන් හා සියලු බලාත්කාරකම් පරාජය කරන්න අපට හැකි වේවායි කියලායි මම ප්‍රාර්ථනා කරනවා.